ගණිත ගැටළු රටාවල අද අපි ගන්න 4 වෙනි ගණිත ගැටළු රටාව. හරිද? ඒකේ 23 වෙනි ගැටළුව මොකක්ද තියෙන්නේ බලමුද? තාප්පයක තීන්ත ගෑමට මිනිසුන් 4 දිනකට දින 3ක් ගත වෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා. එම තාප්පයේ තීන්ත දින දෙකකින් ගා අවසන් කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන කීයද? ඊළඟට මිනිසුන් 3 දිනකට ගත වන දින ගණන. කොහොමද හදන්නේ? මුලින්ම අපි හොයන්න ඕනේ වැඩ ප්‍රමාණය. 23 වෙනි ගැටලුව වැඩ ප්‍රමාණය හොයන්න ඕනේ. මොකද්ද වැඩේ මේක? තාප්පයක තීන්ත ගාන වැඩේ නේද? මිනිසුන් කී දෙනෙක් ඉන්නවද? 4යි. 4 දෙනෙක් දින 3ක්. ඒතර වැඩ ප්‍රමාණය 12යි. ලොකු බන්ධවල කියනවා අපි මේකට මිනිස් දින කියලා. ඔයගොල්ලන්ගේ මට්ටමට ඒක අවශ්‍ය නැහැ. වැඩ ප්‍රමාණය කියලා මතක තියාගන්න. වැඩ ප්‍රමාණය 12යි. හරිද? එතකොට පළවෙනි ප්‍රශ්නය අහනවා එම තාප්පයේ තීන්ත දින දෙකකින් ගා අවසන් කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන. දැන් ඕන අපිට මිනිසුන් ගණන. එකම වැඩ ප්‍රමාණය. එහෙනම් මිනිසුන් ගණන අපිට හොයන්න කිව්වොත් අපි කරන්නේ මෙන්න මේ 12 වැඩ ප්‍රමාණය බෙදනවා දින කීයද? දින දෙකෙන්. දින දෙකෙන් ගාලා අවසන් කරන්න මිනිසුන් 6ක් ඕනේ. පැහැදිලිද ඒක? හරි. කතාවට පුළුවන්. දින දෙකෙන් ගාලා අවසන් කරන්න මිනිසුන් 6ක් ඕනේ. එහෙනම් ඊට පස්සේ ප්‍රශ්නේ මොකක්ද? මිනිසුන් 3 දිනකට ගතවන දින ගණන. හරිද? එතකොට මිනිසුන් 3 දිනකට ගතවන දින ගණන වෙන්නේ වැඩ ප්‍රමාණය ඒකමයි. එම තාප්පයමයි. එම තාප්පයේ වැඩ ප්‍රමාණය 12යි. 12 බෙදන්න 3 දින 4ක් වෙනවා. මිනිසුන් 3 දිනකට ගතවන දින ගණන දින 4ක්. ඔක දින කියලා ලියලා ලියන්නත් පුළුවන්. දින 4ක්. පැහැදිලිද ඒ ගැටලුව? ඔය විදිහට අපේ මේ රටාවේ තියෙන ගැටලු ටික අපි හදමු. හරි? දීපාල් චමින්ද ශිෂ්‍යත්වය සමත් කරවන පන්තිය